ග්ලොබල් ආයතන හරහා ජපානයේ ඉන්න බලාපොරොත්තු වෙන නම් ඔයගොල්ලෝ මේ විදිහට ඉන්න කටයුතු ඔයගොල්ලන්ට සූදානම් කරගන්න පුළුවන් ඉක්මනට අපිට කතා කරන්න ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. හොඳයි සුබ දවසක් වින්කා ග්ලොබල් ආයතනය හරහා ජපානයට පැමිණි කීප දෙනෙක් ඉන්නවා. අපි ඒ සම්බන්ධයෙන් ඔයගලන්ට දැනුවත් කරන්න අවස්ථාව කරගන්නවා. ජපානයේ රැකියාව සඳහා අපිට දීමට බලාපොරොත්තු වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට විශේෂ පරිදයක් සමග තමයි මේක රැගෙන ඉන්නේ. මුලින්ම අපි කතා කරමු මේ ඉන්න අපිත් එක්ක දැන්. ඔයගලන්ට පේනවා මුලින්ම මේ ඇවිල්ලා තියෙන රැකියා කාණ්ඩය SSW රැකියා කාණ්ඩයට තමයි ජපානයේ ඇතුළු වෙලා කිව්වොත් එහෙම මෙතන රැකියා කාණ්ඩ දෙකක අය ඉන්නවා. එකක් ට්‍රක් ඩ්‍රයිවිං රීදුරු රැකියාව සඳහා ආපු කට්ටියක් ඉන්නවා සහ හවුස් කීපින් එක හොටෙල් වල හවුස් කීපින් සඳහා රැකියා කාණ්ඩ සඳහා ආපු අයත් ඉන්නවා. අපි මුලින්ම කතා කරනවා ඒ සම්බන්ධයෙන් ඔයා කොහොමද ජපානයේ දෙන්න ඉස්සෙල්ලාම තීරණය ගත්තේ මේ රැකියා කාණ්ඩේ තෝරගත්තේ කොහොමද? ඔයා මූලික සුසුකම් මොනවද හදාගත්තේ කොහොමද? language study කරලා මම language කරා exam එක කරලා ඊට පස්සේ skill එක කරලා මට සර්ලව හම්බුණා වින්කා ග්ලෝබල් කියන ආයතනය මට හම්බෙලා මම එතන ගිහිල්ලා ඒ හරහා හරි තොරතුරු මාර්ග අරගෙන තමා මම මේ අද ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ. මොකද ඔය හරි තොරතුරු ලබා ගත්ත කියන්නේ මට ටිකට් දාලා දුන්නා. ඊට අමතරව මගේ ගමන් බිමන් වල වියහියදන් ඒවා නිසියාකාරව ඉෂ්ට සිද්ධ කරලා මට මෙතන එනකම්ම මාර්ගෝපදේශන දීලා අපි ඔක්කොම ඉස්සෙල්ලාම SSW රැකියාවට එනවා. ඉස්සෙල්ලාම JFT විභාගයද කරේ? ඔව් JFT exam. මොකද අපි දැනුවත් කරන්න ඕනේ ජපානයට එන්න අය මොකද්ද කොහොමද මේ රැකියාවට එන්න ඉස්සෙල්ලාම මූලික අඩිතාලම දා ගන්න ඕනේ කියන්නේ. ඔය ඉස්සෙල්ලාම පටන් ගත්තේ JFT විභාගය කරන්න. ඔව් JFT ඒක සාර්ථකව අවසන් කළා. ඊට පස්සේ SSW කාණ්ඩයට රැකියාව තෝරගත්තා. ඔව් සර්. මොකද ඔය තෝරගත්තේ? ඊට පස්සේ මම මගේ තියෙන්නේ බිල්ඩින් මේන්ටේනර් කියලා හොටෙල් සම්බන්ධව හවුස් කීපින් වගේ රස්සාවක් තමයි කරගෙන යන්නේ. ඉතින්ම දෙවෙනියට ස්කිල් එක වශයෙන් බිල්ඩින් මේන්ටනන්ස් කියන එක කරලා ඒ විභාගේ පාස් කරලා ඒ විභාගේ දෙක පාස් කර එකත් එක්ක තමයි වින්කා ග්ලොබල් ආයතනයේ සම්බන්ධ වෙන්නේ. ඔව් සර්. ඉතින් එහා පැත්තට අදාළ වැඩ කටයුතු ටික සාර්ථකව ආට නිම කරලා දැන් අද ඔයා ජපානයට ඇවිල්ලා සන්තෝෂයෙන් ඉන්නවා. ඔව් සර්. මේ දවස්වල ගෝල්ඩන් වීක් එක දවස් 3ක් විතර තියෙනවා. ඒකෙන් පස්සේ නැවත ඔයා රැකියාවට අපි රැගෙන යනවා. ඉතින් ඉතල ඔයාට පුළුවන් සාර්ථකව ඔයාගේ ගමන ජපානයේදී ඉෂ්ට කරගන්න ඔයා මොනවාරි බලාපොරොත්තුවක් තියෙනවා. ඒක සාර්ථක ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you. ඒකම තව අපේ ඉන්නවා ඒ අන්සේම රැකියාවට ආපු නංගි කෙනෙක්. ඔයාට කොහොමද මේ ගැන අදහස තියෙන්නේ? ඔයා කොහොමද මේක තෝරගත්තේ? ඇයි ඔයා මේක තෝරගත්තේ? තවත් මේ රැකියා කාණ්ඩ තියෙනවනේ මේ SSW වලින්. ඔව් ඉස්සල්ලාම ස්තුතියන්ට වෙනවා වින්කා ග්ලොබල් ආයතනයට මට මේ අවස්ථාව ලබා දුන්න එක්ගන්ට මම හරිම සතුටුයි. අද එයාපෝට් එකට ඇවිල්ලා හරිම සතුටින් ඉන්නවා. ජපානයට රැකියාවක් කරන්න එන්න ගොඩක් කල් ඉඳන් හින මැව්වා. අවුරුදු 2-3ක ඉඳන් ඒකට try කරා. ඒත් මට සුදුසු තැනක් හම්බුන්නේ නැහැ ඇත්තම කියනවා නම්. මම ඉස්සෙල්ලාම කෙයාගිව තමයි තෝරගත්තේ. ඒත් මට ඒකෙන් chance එකක් හම්බුන්නේ නැහැ එන්න. ඊට පස්සේ තමයි මම බිල්ඩින් ක්ලීනින් මේන්ටේනර් අංශය තෝරගත්තේ. එතනින් මට වින්කා ග්ලොබල් ආයතනය හරහා සම්බන්ධ වෙච්ච ඉඳලා මගේ ඩ්‍රීම් එක සක්සස් කරගන්න හැකි වුණා. ඔයා ඒකට වීසා එක ඇප්ලයි කරලා වින්කා ග්ලොබල් ආයතනය හරහා කොච්චර කල් බලන් හිටියද මේකට? වීසා එක ඇප්ලයි කරලා මාසයක් ඇතුළත මගේ වැඩේ සාර්ථක වුණා. සාර්ථක වුණානේ. ඔව්. ඉක්මනට වීසා හම්බුණා ඔය දෙන්නටම. අපි සුබපත් කරනවා ඔයාගේ ගමන අර වගේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you sir. විශේෂයෙන්ම ඊගාවට අපි එක්ක ඉන්නවා ජපානයේ පළපුරුදු ජපානයේ රැකියාව කරලා කාලයක් ජපානයේ ඉඳලා ලංකාවට ගිහිල්ලා නැවත ජපානයේ රැකියාවට ඇවිල්ලා ඉන්නවා. තෝරගත්ත රැකියා කාණ්ඩය මොකක්ද? මම SSW කාණ්ඩේ බර වාහන ජපාන වලින් කියනවා ඉන්ටෙන්සිව් ඕගතනෝ ඒ කාණ්ඩේ තමයි මම තෝරගෙන තියෙන්නේ. දැන් වගේ වයස කීයද? දැන් මගේ වයස 54ක් වෙනවා.
දැන් ජපානයේ ඉන්න ගොඩක් දෙනෙක් කියනවා මේ වගේ වයසක තියෙන අමාරුයි කියලා. ඔය ඇයි තීරණය කරන්නේ මේ වගේ වයසක? ඇත්තටම මමත් මේ මගේ හිතේ තිබුණාට මගේ වයසත් එක්ක මට මොන වගේ ප්‍රශ්න වේද කියලා මම විතරම හිතෙන් දුක් වෙවි හිටියේ. නමුත් මට මේ වින්කා ග්ලෝබල් එක අඳුරගත්තට පස්සේ ඒ එතන මේ මහත්මයාගේ මේ අපේ කින්ස්ලි මහත්මයාගේ කතා බහත් එක්ක මට තේරුණා මට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මට මාරු සුවඳ සීරි කතා බහක් තියුණා. විශ්වාස කරන්න පුළුවන් කතා බහක්. ඒක නිසා මම මේ ඒකට ඒ ඉල්ලන සුදුසුකම් ටික සපුරලා දෙන්න උත්සාහ කරා. මම ඊළඟ ඒ ඉල්ලන සුදුසුකම් ටික සපුරලා දුන්නා. ඒ විභාග ටික පාස් කරලා දුන්නා. ඊට පස්සේ ස්කිල් ටෙස්ට් එක පාස් කරලා දුන්නා. ඒ පාස් කරලා දීලා මට වීසා එක ලැබුණේ යන්න නම් මාසයක්වත් ගත වුණේ නැහැ. බොහොම කෙටි කාලෙකින් ආවා. මේ මම වැඩේ කියන්නේ සියලුම දේවල් පටන් අරගෙන සියලුම දේවල් අවසානයේ මට මාස 3ක් වගේම කාලයක් තමයි ගියේ. ඊට වැඩි ලොකු කාලයක් ගියේ නෑ මේක පටන් අරගෙන. ඇප්ලයි කළා ජපානට එන්නම මාස 3කට කාලයක් ගියේ නැහැ. ඉක්මනට වීසා හම්බුණා නේ. ඉක්මනටම වීසා හම්බුණා. ඉතින් මටත් විශ්වාස නැහැ. මට දැනුත් නිකන් මට හීනයක් වගේ. මම ඇත්තටම ආවේ අවුරුදු 23කට පස්සේ මේ. මට හීනයක් වගේ. හැබැයි මට මේක මේ වෙලාවේ කියන්නම ඕන වින්කා ග්ලෝබල් ආයතනයේ එතුමාගේ මේ අර අපි නොදැක්කට අපි කතා කරේ WhatsApp මාර්ගයෙන් ඒ කතාවේ ඒ දැක්කහම මේ තියෙන අර ඒ හැඟීමයි ඒක මට මාර විදිහට තේරුණා මේ මෙච්චර මේ එක අකටයුතුකම් වෙන රටක මේ වගේ මුදල් වලට මෙහෙම අකටයුතුකම් කරන රටක මේ වගේ නිහතමානී අය ඉන්නව නේද කියලා මට ඇත්තටම හිතුණා. දැනුත් ඒක මට මේ අද තමයි මට ඇත්තටම මුණ ගැතුනේ. මට ඇත්තටම හරිම සන්තෝෂයි. මගේ මේ අවුරුදු 54ක් වෙලා මගේ ජපන් සීනය මට උදා කරලා දුන්න සාර්ථක කරලා දුන්නේ ඒ මැතිතුමා මුණ ගැසීම පිළිබඳව. ඔය දැන් මෙහාට එන්න ලෝන් එකක් ඇප්ලයි කරා මං හිතන්නේ. ලෝන් එක ඇප්ලයි කළා දාවේ? ඔන්නේ මම ලෝන් ඇප්ලයි කරන්න බලාපොරොත්තු තිබුණා. තවත් පරක් වෙන නිසා මම ඒකටම ආවා. ලෝන් එක ඇප්ලයි කරන්න කොහොම වැඩකට කරලා තිබුණේ. ඒක ගන්න ඉන්නතෝ ඉතිසලා ඒක ගන්නවත් ඉන්නතෝ ඊට කලින් ආවා. එහෙමනම් ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතින් අපි ඔබේ කටයුතු නිසාකාරයෙන් තවදුරටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා අවශ්‍ය දේවල් ඔයාලට තියෙනවා. දැන් අනිත් ඒගොල්ලන්ට වැඩිය ඔයාගේ තියෙනවා ලයිසන් එක මෙහිදී අලුත් කරගන්න තියෙනවා. පරණ ලයිසන් එක ජපාන් තිබුණා නම් ඒක අලුත් කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. නැත්නම් අලුතෙන් ලයිසන් එක ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකට අපි සාර්ථකව ඔයාලට සියලුම උපදෙස් ලබා දෙනවා. ඒ වගේමයි ලයිසන් එක අතට ගන්නකම් ඔයාගේ පිටිපස්සෙන් අපි ඉන්නවා. මට මේ අවස්ථාව උදා කරලා දුන්නට ඔබතුමාට බොහෝම ස්තුතියි. ඉතින් අනාගත සාර්ථක වෙන්න සුබවත් වෙනවා. එහෙමනම් වින්කා ග්ලෝබල් ආයතන හරහා ජපානයේ ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලෝ මේ විදිහට එන්න කටයුතු ඔයගොල්ලන්ට සූදානම් කරගන්න පුළුවන්. ඉක්මනට අපිට කතා කරන්න ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්.